සිතින් ඒ ගන්න යමක් වේ නම් ඒ සියල්ලම අපි අර්ථ විදිහට සලකනවා. ඉතින් යම් තාක් අපි සිතින් යමක් දැනගන්නවා කියන්නේ අපි යම්කිසි අර්ථයක් දැනගත්තා කියන එක. ඉතින් සියල්ලම සිතට දැනෙන නිසා අර්ථයක් වෙන්නේ නැති කිසිවක් කොහෙවත් නැහැ. දැන් ඔබගේ ගෙදර ගැන හිතුවත්, ඔබගේ දෙමාපියන් ගැන හිතුවත්, ඒ හැම දෙයක්ම අර්ථයක් විදිහටයි අපි ගන්නෙ. එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන්, සිතට දැනෙන හැමදේම අර්ථ නම් එතකොට සිත මොකක්ද කියලා. අපි ගත්තොත් අපි යම් දෙයක් හිතුවාද, ඒ හිතපු දේ නැවත සිහි කරනවා කියන්නේ අපි සිතක්ම තමයි නැවත සිහි කරන්නේ. ඉතින් යම් මොහොතක අපි ඊට කලින් මොහොතේ තිබ්බ හිත සිහි කරනවා කියන්නේ අපි සිතත් නැවත සිහි කරනවා. කියන්නේ සිත කියන එකත් අර්ථයක් විදිහටයි අපි ගන්නෙ. ඒ වගේමයි අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ සිත කියන්නේ තනි ඒකකයක් නෙවෙයි. සිත කියන්නේ මේ අපි යම් තාක් පවතිනවාද, ඒ පවතින තාක් කල් ඒකකයක් විදිහට ක්‍රියාත්මක වෙන දෙයක් නෙවෙයි. එය හටගෙන පැවතිලා ඒ මොහොතේම හටගෙන පැවතීමෙන් නිරුද්ධ වීමෙන් අවසන් වෙන දෙයක්. ඉතින් අපි සිත කියන්නේ එහි ක්‍රියාවට මිසක් සිත කියන ඒ ද්‍රව්‍යයක්වත් ඒකකයක්වත් නෙවෙයි. අපි එය සිත පිළිබඳව විග්‍රහ කරද්දී අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මොකද අපි හිතන්නේ එක දිගටම පවතින සිතක් අපි අපේ ශරීරය තුළ අපි ඇසුරු කරනවා කියලා. ඉතින් සිත කියන්නේ හට ගැනීම, පැවතීම, නැතිවීම. මේ විදිහට පවත්නා වූ ක්‍රියාවලිය. ඉතින් සිතට මේ විදිහට දැනගන්න දේවල් අපි අර්ථයයි සඳහන් කරා. එතකොට අපේ හිතට දැනෙන දේවල් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අර්ථයන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හීනාර්ථ සහ පරමාර්ථ විදිහට. සමහර දේවල් අපේ හිතට දැනෙන ඒ දේවල්, ඒ අර්ථයන් ඒවා අපි හිතද්දි නැත්තම් දැනගනිද්දි ඒවා විශාල දේවල් විදිහට නැත්තම් මහත් දෙයක් හැටියට අපිට දැනෙනවා. හැබැයි දැනුණට ඒක ඒ විදිහටම විශාල දෙයක් නොවෙන්න පුළුවන්. සමහර වචන, සමහර දේවල් අපේ හිතට දැනෙද්දී ඒ දේවල් අපිට ඉතා කුඩා දේවල්, සියුම් දේවල්, අප්‍රකට දේවල් විදිහට හිතෙනවා. හැබැයි සමහර විට ඒවා වෙන්න පුළුවන් අපේ ජීවිතයම තීරණය කරන, කියන්නේ අපිට විශාල වශයෙන් බලපෑම් කරන, එහෙම නැත්නම් සත්‍යවම පවතින දේවල් ඒවා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ සිතන්න දැන් මේසය ගැන. ඔබ මේසය ගැන සිතද්දී ඔබට අර්ථයක් තියෙනවා. ඔබගේ මනසේ මේසය නැමැති රූපයක් සැකසෙනවා. අපි මේසය කියන එක හිතුවම ඒක මහත් දෙයක් නැත්තම් ලොකු අර්ථයක් ඇති දෙයක් විදිහට තමයි හිතෙන්නේ. හැබැයි ඒක විමසලා බැලුවොත් ඒකේ තියෙන්නේ, කියන්නේ කෙලින් තියෙන ලීයකුයි, කියන්නේ ලී බෝඩ් එකකුයි කකුල් විදිහට ගන්න ලී කැබලි 4ක් විදිහටයි. ඉතින් අපි ඒක දකිද්දී අපි යම් තාක් මේසයක් අඳින්න කිව්වොත් අපි පැන්සලෙන් ඒ ස්ට්‍රක්චර් එකට ඒ විදිහට මේසයක් අඳි. අපි ඒ මේසේ කකුල් ගලවලා ඒ බෝඩ් එකත් වෙනම අරගෙන ඒ ඇනත් ගලවලා එක මිටකට තියලා බැන්දොත් එතකොට අපි ඒකට මේසය කියලා කියනවාද? අපි යම් තාක් ඒ සියල්ලටම මේසය කියලා හඳුනා ගැනීමක් තිබ්බනම් ඒ දේවල් නැවත වෙනස් විදිහකට ගලවලා එකතු කිරීම තුලින් එය මේසයක් කියලා අපිට කියන්න බෑ. එතකොට අපි බලන්නට ඕනේ. එතකොට අපි මේසය කියලා හඳුන්වපු දෙය, කියන්නේ අපිට මේසය කියලා හිතද්දී ඒක විශාල අර්ථයක් තියෙන දෙයක්. නැත්නම් ඇත්ත වශයෙන්ම තියෙන දෙයක් විදිහට හිතුණට එහි පැවැත්ම තියෙන්නේ යම්කිසි ස්ට්‍රක්චර් එකක් අනුව ඒ තිබ්බොත් පමණයි. එහෙම නැත්නම් අපි ඒවා ටික එකතු කරාම අපි කියනවා මේ ලී ගොඩක් කියලා. අපි ගත්තොත් ඒ ලී ගොඩ කියන එකත් අපිට මහා දෙයක් නැත්තම් අපි සත්‍ය වශයෙන්ම තියෙන දෙයක් විදිහටයි හිතෙන්නේ. හැබැයි අපි හිතුවොත් ඒ ලී කැබලි ටිකත් අපි පොඩි පොඩි කෑලි වලට කපලා ටික ටික ඒ කෑලි වලට කපලා ඉවර කරොත් අපි කියයි මේ තියෙන්නේ ලී, අපි කියයි මේ තියෙන්නේ ලී රොඩු ටිකක් කියලා. ඉතින් අපි කලින් මේසය කියපු දේම එක් අවස්ථාවකදී ලී ගොඩක් කිව්වා, තව අවස්ථාවකදී මේ ලී රොඩු ටිකක් කියලා කිව්වා.
ඉතින් ඔබට තේරෙනවා ඇති අපි සමහර දේවල් ගැන අපි මනසින් විවිධ වූ ප්‍රපංචයන් සකසාගෙන හිටියට සත්‍ය වශයෙන්ම එහි පැවැත්ම තියෙනවාද කියන ප්‍රශ්නය අපිට එනවා. අපි මේසය කියලා හිතන දෙයක් ඇත්තටම අපි මේසය කියන්නේ ඒකේ කුමකටද කියන දේ පිළිබඳ අපිට උබතෝ කෝටිකයක් එනවා. මොකද ඒ දේම වෙනස් සිද්ධියේ මේසයක් වන්නේ නැහැ. මේ විදියට අපි හිතද්දි අපිට යම් කිසි අරමුණක් අර්ථයක් හිතද්දි ඒවා මහා විශාල දේවල් නැත්තම් සත්‍ය වශයෙන්ම තියෙන දේවල් කියලා හිතුණත් අපි එය විමර්ශනය කරද්දි ඒ පිළිබඳව ඇතුළාන්තයෙන් ගවේෂණය කරද්දී ඒ සත්‍ය වශයෙන්ම පවතින දෙයක් නෙවෙයි. හැබැයි සමහර දේවල් අපි ඇහුනට අපිට දැනුණට අපි ඒවා ඊටා කුඩා දේවල් අපි ඒවා ගැන එච්චර අවධානයක් නොදැන්නුවත් ඒ කියන්නේ අපි හිතනවා ඒවා සත්‍ය වශයෙන්ම පවතින්නේ නැහැ කියලා. හැබැයි අපි ඒවා විමසලා බැලුවොත් ඒ අපිට යම්තාක් විශාල දෙයක් හැටියට නොදැනෙන දේවල් සත්‍ය වශයෙන්ම තියෙන දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේ පරමාර්ථ හීනාර්ථ කතාවේදී ථේරවාදී බුදුදහම තුල ඒ පරමාර්ථ වශයෙන් ගැනෙන්නේ චිත්ත, චෛතසික, රූප, නිර්වාණ. ඉතින් මෙය තමයි ඒ බුද්ධ ශාසනය තුල සත්‍ය වශයෙන්ම පවතින ධර්මය. ඒ සිත, ඒ වගේමයි චෛතසික, ඒ වගේමයි රූපය, ඒ වගේමයි නිවන. මේ දේවල් තමයි ථේරවාද ධර්මය අනුව පරමාර්ථ විදිහට අපි ගන්නෙ. මේවා නැවත බෙදන්නට හැකියාවක් නැහැ. අපි ගත්තොත් ධර්මය තුල ඒ පරමාර්ථ නැවත කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි සංකත සහ අසංකත. සංකත කියන්නේ ඒ ඉහි පැවැත්ම සඳහා තවත් පරමාර්ථයක උපකාරය අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට ඒ සිත සඳහා සිතේ පැවැත්මට චෛතසිකයක් අවශ්‍ය වෙනවා. මොකද චෛතසිකයක් සහ සිතක තියෙන්නේ එකම ඉපැත්ම. අපි සිත කියන්නේ ඒ චෛතසික කියන එක අපි වෙනමම දවසක විග්‍රහ කරගමු. ඉතින් යම් කිසි පරමාර්ථයක් පවතින්නට තවත් පරමාර්ථයක උදව්වක් ඕනි නම් අපි ඒවා සංකත පරමාර්ථ විදිහට සලකනවා. කියන්නේ එයට පවතින්නට හේතුවක් ඕනේ. ඉතින් රූපය ගත්තත් එහෙම අපි හිතමු පඨවිය පවිතීමට අනිකුත් ආපෝ තේජෝ වායු වල ඒ සහය ඕනේ. ඒ වගේමයි අනිත්‍ය වල පැවතීමටත් ඒ විදිහටම එහි සහය ඕනේ. මේ විදිහට පරමාර්ථ සංකත අසංකත විදිහට නැවත කොටස් දෙකකට බෙදෙනවා. අපි ඒ කියපු තවත් පරමාර්ථයක උපකාරයෙන් පිහිටන ඒ පරමාර්ථ පවතින පරමාර්ථ අපි සලකනවා සංකත පරමාර්ථ විදිහට. ඒ වගේමයි මේ ලෝකයේ තියෙන එකම අසංකත පරමාර්ථය වන්නේ නිර්වාණ ධාතුවයි. මොකද නිර්වාණය හේතුවක් මත නෙවෙයි හට ගන්නෙ. යම් කෙනෙක් කිව්වොත් නිර්වාණය පවතින්නේ හේතුවක් මත කියලා. එහෙම වුණොත් නිර්වාණය කියන එක බොරුවක් වෙනවා. මොකද හේතුවක් මත යම් කිසි දෙයක් හටගත්තා නම් ඒ හේතුව නැති වුණාම එහි ඒ ප්‍රතිඵලය අවසන් වෙනවා. ඉතින් නිවන කියන එක අසංකත දෙයක්. ඒ කියන්නේ හේතුවක් මත පවතින දෙයක් නෙවෙයි. එය තමයි මේ ලෝකේ තියෙන සදාතනික යථාර්ථය. ඉතින් මෙය තමයි ඒ පරමාර්ථ හීනාර්ථ අතර පවතින ભેදය.